to the part 3 of my Croatia vlog. මේ 3 වෙනි දවසේ උදේ. Guys, මෙතන තමයි අද අපේ අන්තිම දවස. ඉතින් ඒකට අපිට පොඩ්ඩක් දුකකුත් තියෙනවා. අද රෑ මෙහි ඉඳලා හෙට උදේ අපි මෙතනින් පිටත් වෙන්න ඕන. මොනවා කරන්නත් කලින් breakfast අරන් ඉන්න එපායි. හැබැයි අද හරිම exciting දවසක්. අපි අද beach යනවා. මේ තියෙන්නේ guys pool එක. මට මේකට පහින එකක් ඉවසිල්ලක් නැහැ. මෙතනම තව පොඩ්ඩයි යටට ගියාම තියෙනවා beach එක. මට ඒකට යනකම් ඉවසිල්ලකුත් නැහැ. ඉන්නකො පෙන්නන්න ඕගලන්ට beach එක. Guys, look at the water. අපි ස්විම් කරන්න යව නම් මොකොත් වීඩියෝස් නැහැ. ගැජට් බජට් උස්සගෙන වතුරේ යන්න බෑනේ guys. මෙහෙම දුරේ ඉඳන් අපි එන්ජොයි කරමු. ඕගලන්ට කියන්නේ ඉතින් අපි මුලින්ම pool ගිහිල්ලා ඊට පස්සේ ආයේ beach එකට ගිහිල්ලා ආයේ අපි pool එකට ගියා. Basically this whole day we spent in the water which was amazing. දැන් කියන්නම් මේ කොහෙද යන්නේ කියලා. දවසම අපි වතුරේ ගෙවලා අපි රෑ කළුවර වෙන්න කලින් වෝක් එකක් දාන්න ඕන කියලා හිතන මොකද අපි ඊයේ දවස මේ පැත්තේ ගියේ කළුවරේ. ඉතින් අද අපිට එළිය තියෙද්දි මේ පැත්ත පොඩ්ඩක් බලන්න ඕන කියලා දැන් මේ අපි මේ පැත්තට යන ගමන්. බලන්නකෝ ඉතින් මට කාවද හම්බුනේ කියලා. So cute. Kitty kitty kitty. එයා යාගේ පාඩුවේ ඉඳගෙන view එක බලාගෙන ඉන්නවා. මේ වීඩියෝ කෑල්ලත් මම මෙහෙමම තියන්නම් ක්‍රොප් කරන්න නැතුව because මේක හරිම ලස්සනයි ආයෙ බලන්න හිතනවා. මේ කෑල්ල ඔයගලන්ට ඕන නම් ස්පීඩ් කරලා බලන්න. අපි දැන් මේ කන්න යන ගමන් ඉන්නේ. ඊට කලින් මෙතන පොඩ්ඩක් නැවතිලා පින්තූර ටිකක් අරගෙන තමයි අපි යන්න බැලුවේ. ඔන්න ඉතින් එදා රෑ වෙලත් හරි. දැන් කෙලින්ම හොටෙල් එකට නිදා ගන්න තමයි ගියේ. Good night and good morning. මේ උපාශ්‍යාවල අපේ අන්තිම දවස. දැන් ඉතින් පැක් කිරිල්ලක් තමයි guys තියෙන්නේ. දැන් මේ කාමරේට සමුදෙන්න අපිට වෙලා ආවිල්ලා තියෙන්නේ. කාමරේට විතරක් නම් මදයි අර ලස්සන view එකටත්. දැන් ඉතින් මේ ඔක්කොම අඩුම කුටුම ටික පැක් කරගන්න ඕන. බලන් ඉන්නකෝ මං තප්පර 2කින් මේ ඔක්කොම ටික අස් කරන්න. See how fast I am guys? Haha, like flash. ඒ වැඩෙත් හරි. අපේ husband අම්මිලට පොඩ්ඩක් වටපිට පෙන්නනවා. බලන්න යන්න කලින් කාවද දැක්කේ කියලා. එහෙනම් guys ඕගොල්ලොත් මේ view එකට bye කියන්නකෝ. දැන් අපිට බස් එකේ ගමනක් තමයි තියෙන්නේ. මම ඒ ඔක්කොම ඕගලන්ට කියනවා ඊළඟ vlog එකෙන්.
I hope you guys watch it. Bye. I'll see you guys in my next video.